ඇත්තටම අදයි මම මෙතන ඉන්නේ. මටත් තියෙනවා ප්‍රශ්න. සතුටු වෙන කාරණා තියෙනවා, දුක හිතෙන කාරණා තියෙනවා. ඉතින් අපිට ඒව ගැන කතා කරන්න අවකාශයක් මම හිතනවා දැන් හැමතැනම තියෙනවා. ඉතින් ඒ වගේ අවකාශයක් මමත් හදාගත්තා. ඉතින් අපි ඒ ගැන කතා කරන්න, ඒවා බෙදා ගන්න, හොඳ නරක අපිට වෙන ප්‍රශ්න, ගැහැණු අපි ඔක්කොටම තියෙන ප්‍රශ්න විතරක් නෙමෙයි, හොඳ දේවල් හැමදේම කතා කරන්න මේක හොඳ අවස්ථාවක් කරගමු. කැන්සර් පිළිබඳ අවධානය යොමු කිරීමේ මාසය ඔක්තෝබර් මාසය. අපිට කැන්සර් එකක් කිව්ව ගමන් අපි විතරන්නේ මුළු වටේ පිටාව ඔක්කොමලා කඩාවැටෙනවා. ඇයි මේ පියයුරු පිළිකා හැදෙන්නේ? ඒ කාන්තා ගතිය, කාන්තා හැඩරුව තියා ගැනීමට හෝමෝන භාවිත කරනවා. ඉතින් මේ හෝමෝනත් දැන් අවදානමක් ඇති කරනවා කියන එක තමයි පරීක්ෂණ වලින් කියලා තියෙන්නේ. ඉක්මනින් හඳුනාගත්තොත් 90%ක සුව කිරීමට අතර. අපේ අම්මට තිබුණා නම් ඒක මටත් එනවා වගේ එකක් සෑහෙන තියෙනවා. chance එකක් තියෙනවා. ඔව්. මේ අවදානම පිරිමින්ටත් තියෙනවද? ඔව් ඇත්තෙන්ම. පිරිමින්ටත් හැදෙන අවදානමක් තියෙනවා පියවරු පිළිකාවට. ඔයගොල්ලෝ අහලා තියෙනවද මේ පියවරු ස්වයං පරීක්ෂාව කියලා දෙයක්? දැනුවත් විය යුතුයි. සෑම කාන්තාවක්ම. ඉතින් ඇත්තටම අපි අවදානම් තත්වයක ඉන්නේ. 3 දෙනෙක් අපිට අහිමි වෙනවා පියවරු පිළිකා නිසා ලංකාවේ. අලුත්ම දත්තයක් ශ්‍රී ලංකා සංඛ්‍යාලයක ලංකාවේ. අපි මේ අවකාශය තුළ අද විශේෂත්වයක් තියෙනවා. මොකද අපිට අපි ගැන හිතන්න, අපි ගැන අපේ සෞඛ්‍ය ගැන බලන්න පොඩි අපිට අපහසු වෙන අතපසු වෙන දේවල් ගැන විශේෂ මතක් කිරීමක් වගේ වැඩසටහනකින් තමයි අපි මේ පෙළ ගැස්ම පටන් ගන්නෙ. ඉතින් මම හිතුවා මේ මාසේ ඇවිල්ලා පියයුරු පිළිකාවන් පිළිබඳව කැන්සර් අවයර්නස් මන්ත් එකක්. ඉතින් මම හිතනවා ගොඩක් කාන්තාවන් දැනුවත් වෙලා ඇති. මොකද හැමෝම මේ කාලේ සෝෂල් මීඩියා නරඹනවා, බලනවා. හැමෝගෙම අතේ දුරකථනයක් තියෙනවා. ඉතින් හැමෝම මම හිතනවා දැනුවත් මේ පිළිබඳව. ඉතින් අපි අද ඒ වෙනුවෙන් කාලයක් වෙන් කරන්න හිතුවා. මේ වැඩසටහනින් අපි මම හිතනවා හොඳ ආරම්භයක් වෙයි කියලා මේ වැඩසටහන. කෞෂිකේ ඊයේ මගේ උපන්දිනේ. වයස නම් කියන්නේ අහන්නත් එපා. හැබැයි මං ඊයේ කල්පනා කරා සෑහෙන කාලයක් ගිහිලානේ අපේ ජීවිතවල අපි ගැන අපි මොනවද දන්නේ? අපි ගැන කිව්වේ අපේ සෞඛ්‍ය ගැන. දැන් අපිට සින්දු කියන්න වෙලා තියෙනවා. ඔයාට රංගපාන්න වෙලා තියෙනවා. අපිට තේ බොන්න වෙලා තියෙනවා. හැබැයි අපේ සෞඛ්‍ය ගැන තව මම ටිකක් කියන්න. අපි ඇඳුම් අඳිනවා, මේකප් හොයනවා, සපත්තු හොයනවා, හෑන්ඩ් බෑග් හොයනවා. නමුත් අපි අපේ සෞඛ්‍ය ගැන අත්හරිනවා නේ. ඒ ගැන හිතන්නේ නැහැ. මම හිතන්නේ ඒව ගැන කතා කරන්න අද අපිට ඇවිල්ලා ඉන්නවා වෛද්‍යවරියක් චූලාංගනී ගුණසිංහ. අපිට එයාගේ ඇත්තටම අපි ගැන විතරක් නෙමෙයි මේ කාලේ කාන්තාවන්ට මේ ගැහැණුන්ට විතරක් නෙමෙයි හැමෝටම දැනුවත් යුතුම කාරණයක් ගැන. ඇත්තටම අපි මොකද්ද කතා කරන්නේ? මොකක් ගැනද අපි දැනුවත් වෙන්නේ කවුෂයක්ගේ? කැන්සර් පිළිබඳ අවධානය යොමු කිරීමේ සතියනේ මාසය ඔක්තෝබර් මාසය. අපි ඒ ගැන මුල් කරගෙන අපි කතා කරමු. ඇත්තටම ඩොක්ටර් චූලා ඉතින් අපි කැමති අපි චූලක්කා කියවනම් අපි සහෝදරියෝ වගේනේ අපිෝ. චූලාකේ අපිට ඇත්තටම අපි කොහොමද මේකෙන් පරිස්සම් වෙන්නේ? එහෙම පටන් ගමුද නැත්නම් මට හිතෙන මෙහෙම ප්‍රශ්නයක්. දැන් ඔය කැන්සර් කියන එක විශේෂයෙන් ඔය පියයුරු කැන්සර් කියලා තියෙනවා. ඒක විශේෂයෙන් කාන්තාවට විතරක් බලපාන ප්‍රශ්නයක්ද? නැහැ. ඇත්තටම පියවරු පිළිකාව කියන එක හැබැයි වැඩිපුර නම් හැදෙන්නේ කාන්තාවන්ට. නමුත් පිරිමිනුත් යම්කිසි අවදානමක් ඉන්නවා. ඉතින් අපි ඇත්තටම මේ මාසයම පියවරු පිළිකා පිළිබඳව අවධානය යොමු කරන මාසයක්. අපි දන්නවා අපිට එක දිනයන් තියෙනවා යම් ක්ෂය රෝගය මර්ධන දිනය මානසික සෞඛ්‍ය දිනය. නමුත් අපි මේක වෙන් කරලා තියෙනවා සෞඛ්‍ය සංවිධානය මුළු මාසයක්ම. ඉතින් ඇත්තටම ඒක නිසා මොකද එච්චර
ඒ ප්‍රශ්නය ටිකක් අවදානම් තත්ත්වයක තියෙන නිසා අපි අවධානය යොමු කළ යුතු ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා අපේ සමාජයේ. ඔව්. ඇයි මේ පියවරු පිළිකා හැදෙන්නේ? දැන් අපි පිළිකාවක් කියන්නේ ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති පිළිකා අපිට ගොඩක් සෑහෙන ඉතින් අපේ ශරීරයේ සෛල තියෙනවා. මේක අසාමාන්‍ය විදියට වර්ධනය වෙන සෛලයක් ඇති වෙලා ඒක ඊට පස්සේ ඒක තැනකට වෙලා ඒ සෛලය හැදුනට පස්සේ නමුත් ඊට පස්සේ ඒ සෛල එතන ඉන්නේ නැහැ අපේ ශරීරයේ වෙනත් ස්ථානවලටත් යනවා. ඉතින් ගොඩක් වෙලාවට පියවරු පිළිකාවක් නම් අපි එතන අසාමාන්‍ය සෛලයක් ඇති වෙනවා. මේ අසාමාන්‍ය සෛලයක් ඇති වුණාම ඒ අසාමාන්‍ය සෛලය ගොඩක් ඉක්මනට වර්ධනය වෙනවා. ඒකට ඒ වර්ධනය වෙලා අපි දැන් පියවරක නම් පියවරේ අපි දන්නවා ඔයගොල්ලෝ දන්නවත් ඇති දැන් පියවර කරස් කඩක් වෙනවා නම් හොඳයි. නමුත් අපි නැති ඔයගොල්ලෝ කවුරුත් දන්නවනේ ඇත්තටම මේ ඕන තැනකින් බලන්න පුළුවන්. ඉතින් අපි වෙන්නේ මොකද අපි ශීලපායි සත්තුනේ. ඉතින් අපේ මූලික දෙයක් තමයි අපේ පැටවුන්ට අපි කිරි දීම. ඉතින් ඒ කිරි දීමට සුදුසු විදිය ඒකින්ද තමයි අපේ පියවරු අපේ ගොඩක්ම ස්වභාව ධර්මයෙන්ම ඒක වෙන්නේ. ඒක නිසා ඒක ලොකු ලේ සැපයුමක් එතන තියෙනවා, ස්නායු සැපයුම් තියෙනවා, වසා මේද හැම දෙයක්ම අපේ පියවරු වලට ඒ පියවරු අදාළව තියෙනවා. ඉතින් ඒක නිසා මොකක් හරි අසාමාන්‍ය සෛලයක් ආවොත් එහෙම ඒක අපව ගොඩක් තැන්වලට ලේනාරයම තියෙන නිසා යන්න පුළුවන්. ඉතින් මේක තමයි ඔයගොල්ලෝ අහලා ඇති අනිත් තැන් වලට පැතිරෙනවා කියන්නේ. අපේ අක්මාවට ඒ වගේම ඇට මිදුළු වලට එහෙම යන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒක ගැන ඇත්තටම කවුරුත් ඒක ගැන ඇත්තටම සැලකිලිමත් වෙනවා නම් ලොකු අවධානයක් නේද? ඔව් අපි කොහොමද ඉස්සල්ලාම දැන් මං හිතනවා මේ අපි දන්නේ නැහැනේ අපිට තියනවද නැද්ද කියලා. කොහොමද අපි මේ වෙනුවෙන් පරීක්ෂණය කරනවා නම් කොහොමද ඒ තැන් මොනවාද? මොකද මේ දැනට අපේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයෙන් කියලා තියෙන්නේ ඇත්තටම ඉක්මනින් හඳුනාගත්තොත් 90%ක සුව කිරීම තත්ත්වයක් තියෙනවා. නමුත් අපි සොයාගත්තොත් ඇත්තටම ටිකක් කල් ගිහිල්ලා ඇත්තටම මේ සුව කිරීමේ මේක 130ට විතර පල්ලෙහාට යනවා. ඒක නිසායි අපි මේක හැදෙන්න ඉස්සල්ලා අපිට ඒ ගැන සැලකිලිමත් වෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් අපි ඉක්මනට අපිට හඳුනා ගන්න පුළුවන් නම් අපිට සෑහෙන සුව කිරීමේ තත්වයක් තියෙනවා. ඒකයි අපි මට තව පොඩි කාරණාවක් තියෙනවා. දැන් කිරි දෙන අම්මලාට විතරමද මේක බලපාන්නේ? දැන් අපි හිතමුකෝ අවිවාහක කාන්තාවන්ට ඕනෑම කෙනෙකුට එතනම දැන් අවුරුදු කියන්නේ 20 විතර ඉඳගෙනත් පිළිකාවක් හැදිය හැකියි. ඉතින් පිළිකාවේ ලක්ෂණක් තියෙනවා. ඉතින් ඇත්තටම දැන් ඔයගොල්ලෝ දන්නවද මේ ඇත්තටම ලංකාවේ කාන්තාවන් අතර ඇතිවෙන මූලිකම දේ කාන්තාවන් ඇතිවෙන පියවරු පිළිකා නිසා. ඉතින් ඇත්තටම අපි අවදානම් තත්වයක ඉන්නේ. 3 දෙනෙක් අපිට අහිමි වෙනවා පියවරු පිළිකා නිසා ලංකාවේ. අලුත්ම දත්තය ශ්‍රී ලංකා සංඛ්‍යාලයක ලංකාවේ අපිට 3 දෙනෙක් නැති වෙනවා. දැන් අපි ගත්තොත් නම් 7200ක් විතර පිළිකා නිසා නැති වෙනවා ලංකාවේ. ඒකෙන් 120කට කිට්ටු වෙන්න පියවරු පිළිකා නිසා. එතන අපි කොහොමද පියවරු පිළිකාවක් හඳුනගන්නේ? දැන් මට පියවරු පිළිකාවක් තියෙනවා කියලා අපි කොහොමද පියවරු පිළිකා ඇත්තටම හඳුනා ගන්න ක්‍රම කීපයක් තියෙනවා. ඇත්තටම සමහර වෙලාවට ගොඩක් අය හඳුනාගන්නේ Tamanට ගැටිත්තක් විදියට හවු වෙනවා නම් Tamanට පොඩි ගෙඩියක් විදියට පියවරය අතු වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට ඒත් එක්කම අපේ බලන්න ඕන හැම වෙලාවෙම අපේ කිහිල්ල අස්සෙත් සමහර වෙලාවට ගෙඩියක් විදියට මතු වෙන්න පුළුවනි. අනිත් එක තමයි සමහර වෙලාවට එහෙම ගෙඩියක් නෙවෙයි. ඊට අමතරව අපේ ගැටිත්තක් කියන්නේ චුලක්කේ ඒක අපිට අතට අහු ඒ කියන්නේ එළියට නෙරා ඇවිල්ලාද නැත්නම් ඒක ඇතුලේ ඉතින් ඒ සඳහා තමයි ඔයගොල්ලෝ අහලා තියෙනවද මේ පියවරු ස්වයං පරීක්ෂාව කියලා දෙයක්? අපි කාන්තාව තියෙනවා අපි අපේ සහෝදරියෝ දෙන්නත් කරනවාද? නෑ කරන්නේ නැහැ. අපි කින්දදී අපි ඇත්තටම දැනුවත් විය යුතුයි. සෑම කාන්තාවක්ම ඇත්තටම අවුරුදු 20ට විතර වැඩි නම් දැන් අපිට අපේ දුවලට කියන්න පුළුවන්, අපේ සහෝදරියන්ට කියන්න පුළුවන්, අපේ අම්මට එහෙමත් කියන්න පුළුවන්. ඉතින් හැම කෙනෙකුටම මේ ස්වයං පරීක්ෂාව හරි වැදගත් දෙයක්. කියලා එක. ඉතින් අර ඉස්සෙල්ලා දැන් ඔයගොල්ලෝ කිව්ව හින්දා ලක්ෂණ ගැන එකක් තමයි ගැටිති විදිහට. අනිත් එක සමහරවිට ගැටිත්තක් නෙවෙයි. සමහර වෙලාවට මේ තමන්ගේ පියවරේ හැඩේ වෙනසක් වෙන්න පුළුවන්. මේ පරිමාය වෙනසක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙන්නත් පුළුවන්. ඉතින් අපි ඒකට බලන්න ඕනනේ. පළවෙනියට අපි ඇත්තටම ස්වයං පරීක්ෂාවේ මේක තමයි
අපි ගිහිල්ලා බලන්න ඕන. එකක් අල්ලලා බලන්න ඕන. එකක් අපි කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා නිරීක්ෂණය කරලා බලන්න. ඊට පස්සේ පරීක්ෂා කරන්න. අපි මේක කරන්න නැතුව අපිට හඳුනා ගන්න අමාරුනේ. සමහරවිට හැමේ ඇති වෙන ලක්ෂණ වෙන්නත් පුළුවන්. ගැටෙත්තක් නෙවෙයි. ඒ කියන්නේ දැන් හැමේ ඇති වෙනවා සමහර වෙලාවට පොඩි රතු වගේ පොඩි පැච් එකක්. ඊළඟට සමහර වෙලාවට හැමේ පොඩි ගැටිති වගේ ඇති වෙනවා. සමහර වෙලාවට හැම ඇතුළට යනවා. සමහරවිට හැමේ එක පැත්තක් වෙනවා අර අපි දොඩම් ලෙල්ල. දොඩම් ලෙල්ල වගේ කියන්නේ පොඩි ඔරෙන්ජ් කියලා. ඒ වගේ විදිහකට දොඩම් ලෙල්ලක ආකාරයට තියෙන පුළුවන්. ඉතින් ඒ වගේ ක්‍රම කීපයකට වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් එක අපේ තන පුඩුවේ වෙනස්කමක් විදිහට දැනෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔය මුකුත්ම නෙවෙයි. තන පුඩුවේ ශ්‍රාවයක් විදිහට එන්න පුළුවන්. තන පුඩුව ඇතුළට නිරා යන්න පුළුවන්. ඒ වගේ විවිධ ක්‍රම වලින් එන්න පුළුවන්. ඉතින් අපේ විශේෂ දේ තමයි අපි අර වචන ඇත්තටම අපිට පුළුවන් නම් අපි කියනවා අපි ඉංග්‍රීසියෙන් අපි ගොඩක් වෙලාවට අපි දැන් කියනවා touch look and check කියලා. අපි මේ වචන තුන ගැන සෑහෙන අපි ප්‍රවර්ධනයක් කරනවා. ඉතින් touch look කියන්නේ අපි අල්ලලා බලන්න ඕන. අපි ගිහිලා බලන්න ඕන මේ කණ්ණාඩියකින් හරි මේක කරන්න ඕන. අපි පරීක්ෂා කරනවා. මේක තමයි මේ මාසේ අපි සෑහෙන ප්‍රමාණයක් අපි චුලකේ දැන් ඔය කිව්වේ ඔක්කොම මතු පිටින් තියෙනේවනේ. සාමාන්‍යයෙන් අපේට මොකක් හරි ලෙඩක් තියෙනවා නම් අපේ ඇතුලේ අපිට මොකක් අපි උදරේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ગેස්ට්‍රයිටිස් හරි කොන්ස්ටිපේෂන් හරි මොන හරි එහෙම අපිට පොඩි ඇලර්ට් එකක් නිකන් සිම්ප්ටම්ස් කියලා තියෙන්නේ. මං අහන්නේ දැන් අපිට එහෙම පියයුරු පිළිකාවකදී අපිට එහෙම ගැටිති නොවෙන්න වෙන මොකක්ද තියෙන අපිට මොන හරි වෙන වෙනසක් රිදීමක් ශරීරයේ මොකක් හරි වෙනසක් දැන් ඇත්තට මම කියවර පරිභාවයේ වෙනසක් වෙන්න පුළුවන්. ව්‍යුහයේ වෙනසක්, ෂේප් එකේ වෙනසක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ ඇතුළට ගිහිල්ලා විතරයි. හැමේ නිකන් රතු පැච් වගේ එන්න පුළුවන්. නමුත් අපිට ගැටිත්තක් අහුවෙන්නෙත් නැහැ. එතකොට අපි මේ කන බොන දේවල් දැන් අපි කන බොන දේවල් සහ අපේ ඇවතුම් පැවතුම් හේතු වෙනවද? ඔව් සෑහෙන්න. ඇත්තටම අපේ සමහර සාධක තියෙනවා අපිට ඉතින් වෙනස් කරන්න බැරි දේවල්. දැන් අපි ඇත්තටම අපි සාධක වෙනස් කරන්න පුළුවන් ඒවා අපි ඇත්තටම ගත්තොත් එකක් තමයි අපේ ආහාර රටාව. සෑහෙන්න බලපාලා තියෙනවා. අපි ඉතින් දැන් ගොඩක් ඉක්මනට ආහාර අපි බොහොම ඒවට අපි යොමු වෙලා තියෙනවනේ. ඔව් ඉතින් අපි ඒකට දැන් සංස්කෘතිය අපේ වෙලා තියෙන දේවල් මම හිතන්නේ මුළු ලෝකෙම. ඉතින් ඒවා බලපානවා. අනිත් එක දැන් අපිට සෑම දෙයක්ම අපි ළඟට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ව්‍යායාම කරන එකත් ටිකක් අඩු වෙලා තියෙනවනේ. අපි ඔක්කොම දේවල් සෑම දෙයක්ම අපි ළඟට ඇවිල්ලා. ඉතින් ඒකේ එක හේතුවක් වෙනවා. ඊළඟට අනිත් එක තමයි දැන් මේ ගොඩක් පියුරු පිළිකාවලට ඒකලෝ කියනවා මේ උපත් පාලන පෙති භාවිතා කරනවා ගොඩක් අය. අපිට ළමයිගේ උපත් ඒක උපතක් වුණාට පස්සේ තව උපතක් වීම සඳහාම. නමුත් අවුරුදු 5කට වැඩිය එකම ක්‍රමය උපත් පාලන ක්‍රමය පාවිච්චි කරන්න එපා කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම උපත් පාලන පෙති. ඒක බලපානවා කියන එක තමයි හිතන්නේ. මොකද හේතුව මේ අපේ අර අපි කිව්වා වගේ පියවුරට අපිට බලපාන හෝමෝන දෙකකුත් තියෙනවා. අපිට හෝමෝන දෙකක්. ඉතින් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කියලා දැන් ගොඩක් අය ඇත්තටම ඉතින් දැන් ගොඩක් අය ඉවත් දාන්න ඇත්තටම දැන් සෑහෙන ඕන එකකින් අපිට හොයාගන්න පුළුවන් එහෙම. ඉතින් ඒක නිසා ඒවට බලපාන නිසා අනිත් එක තමයි අනිත් කාරණය තමයි අපි මේ ගොඩක් වෙලාවට අපි මාස සුද්ධිය වෙලා අපි කාන්තාව වශයෙන් කාලයක දිග නැවතිනවා. මෙනෝපෝස් කියන එක. එතකොට නවතුනහම සමහර අය ඉතින් මේ අපේ ඒ කාන්තා ගතිය, කාන්තා හැඩරුව තියා ගැනීමට හෝමෝන භාවිතා කරනවා. ඉතින් මේ හෝමෝනත් දැන් අවදානමක් ඇති කරනවා කියන එක තමයි පරීක්ෂණ වලින් කියලා තියෙන්නේ. හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි එක දැන් නම් ඉතින් වෛද්‍යවරු එහෙම නිර්දේශ කරන්නේ නැහැ. ඉතින් සමහර අය ගන්න අවස්ථා තියෙනවා. ඉතින් ඒක හැබැයි විදේශ රටවල නම් නිර්දේශ කරනවා නේද? නමුත් දැන් ඒක ඒගොල්ලන්ට කියලා තමයි මේම අවදානමක් තියෙනවා කියලා තමයි මේවා කරනවා නම් මිසක් ඒක ගැන දැනුවත් විය යුතුයි. අවදානමක් තියෙනවා. ඒක. ඒ වගේ දේවල්. එතකොට ඔය මැමෝග්‍රෑම් එක ඔව් මැමෝග්‍රෑම් එක ඇත්තටම ලංකාවේ නම් දැනට කියලා තියෙන්නේ අවුරුදු 50ට වැඩි හැම කාන්තාවක්ම
මැමෝග්‍රෑම් පරීක්ෂාවකට යා යුතුයි කියලා. ඒ කියන්නේ පිළිකා පරීක්ෂාවට කියන්නේ මැමෝග්‍රෑම් කියලා. නෑ අපි පියවුරු. පියවුරු ඔව්. ඒක මැමෝග්‍රෑම් එක. ඉතින් පියවුරු පිළිකා ඉස්සල්ලා මං කිව්වේ දැන් අපි හඳුනා ගන්නවනේ ඔය අපි කරලා මොකද අපි ස්වයං පරීක්ෂාව හැමදාම කළ යුතු දෙයක්. ඔව්. මං කියන්නම් ඔයගලන්ට කොයි කාලෙද අපි ස්වයං පරීක්ෂාව කළ යුත්තේ කියලා. හරි. ඇත්තටම මාසිකව කළ යුතුයි. නමුත් අර මැමෝග්‍රෑම් ඇත්තටම ඒ ස්වයං පරීක්ෂාවට කළා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි යා යුතුයි රෝහලක සායනයකට. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවද අපේ රටේ ඇත්තටම මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය MOH office කියලා MOH අහලා office. තියෙනවා. ඔව්. ඉතින් අපේ තියෙනවා 535කට ආසන්න ප්‍රමාණයක් ලංකාව වටේ. ඒවා ඔක්කොම කරන්නේ නොමිලේ අපිට. ඇත්තටම ඉතින් අපි ඒ ගැන අපි- දැනුවත් නෑනේ. අපි ඉතින් ඇත්තටම අපි පුරවැසි වශයෙන් අපි ඇත්තටම ලොකු ස්තුතිවන්ත අභිමානයක් වෙනවා. තියෙන ස්තුතිවන්ත වෙනවා. අනිවාර්යෙන්. අපිට අධ්‍යාපනය නිකන් අධ්‍යාපන සෞඛ්‍ය සෞඛ්‍ය නිකන් නිකන්. ඔව් ඉතින් ඒක නිසා ඉතින් ඇත්තටම ඒගොල්ලෝ මේ ඒකත් පරීක්ෂාවට ඒ වගේ කරනවා. මොකද ඕගොල්ලෝ අහලා ඉති සුවනාරී සායන කියලා ඔව්. මේ වෙල් විමෙන් ක්ලිනික් ඔව්, කියලා clinic. එහෙම ඔව්. තියෙනවා. ඉතින් එක එක ඒ කාර්යාලවල එක එක දවස්වල ඔව්. සහ රෝහල තුලත් තියෙනවා සායන. ඉතින් ඒවට යන්න පුළුවන්. ඉතින් ඔව්. ඇත්තටම පෞද්ගලික අංශයක් කරනවා. ඉතින් ඒවල ඇත්තටම ඇත්තටම ලොකු මුදලක් යනවනේ ඒවට. ඔව් ඉතින් මම හිතනවා නිකන් ඊට හැමෝටම ඔව්. හැම ගමකම තියෙනවා. හැම එකකම හැම තියෙනවානේ. ගමකම ඇත්තටම තියෙනවා. ඉතින් යා ඔව්. හැකි. ඉතින් ඇත්තටම එහෙම කරගන්න අපි ඒ ගැන පුළුවන්. හිතන්නේ අවදාන කෙරෙන්නේ නැහැ. ඇත්තටම අපි මේ අපි ඇත්තටම මේ ස්වයං පරීක්ෂාව කරන්න කියලා අපේ කාන්තාවන්ව අපිට බලගන්නවන්න පුළුවන් නම් ඒක සෑහෙන ලොකු සමාජ මෙහෙවරක් වෙනවා. ඕ අනිතක මේ පියයුරු පිළිකා විතරක් නෙමෙයි මං හිතන්නේ ඔය MOH එකේ චෙක් කරන ගැප් කියලා පිළිකාත් ඔව් ඉතාලම කරනවා. ඒක මේ ඔව්. කාලේ සර්වයිකල් කැන්සර් කියන එක මේ අපේ දැන් කාන්තාවන්ට වැඩියෙන්ම හැදෙන්නේ පියවුරු පිළිකා දෙවනි තැන ඉන්නවා ගැප්ගල පිළිකා වලින් නැති වෙනවා අපිට නැති වෙනවා. ඉතින් මං හිතනවා ඒකත්- චුලක්කේ මේ මං අහලා තියෙනවා ආණ්ඩු ඉස්කෝලවල ගවර්න්මන්ට් ස්කූල්ස් වල ගැහැණු ළමයින්ට එන්නතක් දැන් නිර්දේශ කරලා තියෙනව නේද? ඔව් බොහොම හොඳයි දැන් ඉතින් ඇත්තටම දැන් ඔය දැන් ඔයගොල්ලෝ ඇත්තටම දැනුවත් වෙලා සිටින එක මේ ඇත්තටම දැන් මේ ගෑනු ළමයින්ට ඒක දෙන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ Human මොකක්ද ඒකෙන් ඒකේ කරන්නේ අර human papilloma virus HPV virus කියලා. ඉතින් අපි දන්නවා අපේ සමාජයේ හේතුව මොන හින්දා දැන් අපේ ගෑනු ළමයිත් සෑහෙන ලිංගික හැසිරීම ඇත්තටම ඉක්මන් වයසක වෙනවා. වෙනවා. ඉතින් ඊළඟට සමහර අනිත් කියන්නේ සෑහෙන ඒකට කියන්නේ ගොඩක් එක්කෙනෙකුට විශ්වාසවන්ත එක්කෙනෙකුට සමග හැසිරෙන්න කියලා. ඉතින් නමුත් වෙන අවස්ථාවල වුණත් ඉතින් අර දැන් එහෙම වෙලාව తీරන නිසා තමයි අපි human papilloma virus එක දෙන්නේ. මොකද ඒක ලොකු මේකක් තමයි පියවුරු මේ මොනවද ගෙබ්ගෙල පිළිකාවලට හැදෙන ලොකු සාධකයක්. ඒක නිසා තමයි ආරක්ෂා සහිත කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න කියලා කියන්නේ මොකක්ද ඒ කියන්නේ? එයාගෙන් බෝ වෙන්න පුළුවන්ද? ඔව්. එහෙම මොකද්ද? ඒක නිසායි මොකද මල්ටිපල් පාර්ට්නර්ස් එහෙම ඉන්නකොට ගොඩක් වෙලාවට ඒ මොන හරි අපි ආරක්ෂිත ක්‍රම භාවිතා කරේ නැත්තම් ඔව්. සමහර වෙලාවට ඔය human papilloma virus කියන එක ලිංගික ආශ්‍රිතව ඉන්ද්‍රියන් වල තියෙන මේක. එතකොට ඇත්තටම කැන්සර්. ඒක කැන්සරස් කියලා තමයි දැනට මෙයා වෙලා තියෙන්නේ. ඉතින් ඒක හින්දායි අපි අර පුළුවන් තරම වළක්වා ගැනීම සඳහා තමයි මේ අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ කළා තියෙන දැනට කාන්තාව. ඇත්තටම අපි ඒ ගැන දැනුවත් නෑ නේද? එතකොට දරුවන්ට පාසල් වල ඒ මොකද්ද එන්නතට භාජනය වීම ආරක්ෂා සහිතද? ඒ කියන්නේ ඒක ඔව් ඉතින් ඒක දරුවට ඇත්තටම ප්‍රශ්නයක් ඔව් ඒක මේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කරලා තියෙන එන්නතක්. ඉතින් ඔව්. නමුත් අර ළඟදි තමයි ලංකාවේ මේකේ පටන් ගත්තේ. මොකද දැන් දැකපු නිසා මෙහෙම හැදි වෙන ප්‍රවණතාවය වැඩි නිසා තමයි දැන් අනුමත කරලා දැන් කරන්නේ. ඒක ඒ එන්නත ලබා දෙන්න රටවල දුන්නා ඇත්තටම. චුලක්කේ එන්නත ලබා දෙන්න මොකක් හරි වයසක් නිශ්චිත වයසක් තියෙනවද? ඔව් ඇත්තටම ගෑනු ළමයින්ට අවුරුදු 10 විතර වුණාට පස්සේ තමයි කියන්නේ 10 12 ඒ කාලෙත් තමයි එන්නත ලබා දෙන්න දැනට කරන්නේ. ඒ කියන්නේ දැන් වැඩි හිටි වයස්වලදී ඒත් ගන්න පුළුවන්. ඔව් දැන් ඇත්තටම දැන් අපි සමහර වෙලාවට අහනවා දැන් අපි අවුරුදු 35 විතර ගත්තට කමක් නැද්ද කියලා. කමක් නැහැ. ගන්න පුළුවන්. දැන් ඒක ගිහිල්ලා මේකෙන් ගන්න පුළුවන්. ඒකෙන් ඔය පිළිකා තත්ත්වය වලකිනවද? පිළිකාතට සෑහෙන දුරට වළක්වා ගන්න පුළුවන් කියන එක තමයි human papilloma virus එක තමයි සෑහෙන ඒකට බලපාන සාධකයක් වෙනත් සාධක තියෙන්න ඒ පුළුවන්. කියන්නේ වයස 35 දී ගත්තත් ඔව් ඉතින් ඒ කියන්නේ අපි දැනගත්තේ අවුරුදු 35 නම් ඒ කෙනෙක් ඇහුවතින් එහෙම ගන්න ඕනද කියලා ගත්තට කමක් නැහැ. ඒකයි කියන්නේ. නමුත් චුල්ලක්කේ තව එක කාරණාවක්. දැන් ඔය පිළිකා අඳුන ගැනීම සඳහා MOH වගේ සායනයක් තියෙනවා. ඒ වගේම තව මොනවාද මුදලක් නැතුව
කෙනා පිටමක හැමෝටම ඔව්. ලොකු මුදලක් වැය කරන්න බෑ නේ ඔව්. වෙනුවෙන් තව තියෙනවා නේද ඔව්. මේ මන් දැනගෙන හින්නවා මේ නාරහෙම් පිට කිරිමණ්ඩල අන්න හරි. මාවත රාව ඔව්. පිළිකා ඔව් වැලැක්වීමේ හඳුනා ගැනීමේ එකක් ඇත්තටම පිළිකා ආයතනයක්. වැලැක්වීමේ ඒක නොමිලේ ආයතනයෙන් කරන්න නොමිලේ කරන එකක්. ඔව්. ඒක ඇත්තටම දැනුවත් වෙලා නැහැ. මං හිතන්නේ ඇත්තටම සෑහෙන එතන ලොකු සේවයක් කරනවා. ඉතින් ඇත්තටම මැමෝග්‍රෑම් පරීක්ෂාවක් නොමිලේ කරනවා. දැන් රෝහල් වලත් කරනවා නොමිලේ කරන තියෙනවා. නමුත් මෙතනත් ඇත්තටම අපිට එකක් කරගන්න පුළුවන්. අනිත් එක ඕගොල්ලෝ අහලා ඇති පැප්ස්මියා කියන එක තමයි ගොඩක් වෙලාට ඔය ගැප් කෙල පිළිකා හඳුනා ගැනීමට කරන්නේ. අපි මේ පොඩි ගැප් කෙල පොඩි ශ්‍රාවයන් ටිකක් අරගෙන සෛල ටිකක් අරන් පරීක්ෂාවට ලක් කරලා කරන එකක්. ඉතින් ඒක ඇත්තටම එමොයිට් මේ ඒ වගේත් කරනවා සමහර ඔය වලක්වීමේ ඒ ස්ථානවලත් කරනවා. රෝහල් වලත් කරනවා. දැන් ඔය ගම් පළාත් වලට ගිහිල්ලා ඒ කාන්තාවන් මේ ගැන දැනුවත්ද ඒගොල්ලෝ දැනුවත් කිරීමේ මොනවා හරි කරනවද ඒ ගැන? ඔව් ඒ වගේ මේ දැනගැනීමේ දැන් අපි අවධානය යොමු කිරීමේ වැඩසටහන් කරනවා. ඇත්තටම මොකද අපි ඉතින් දන්නවා අපි කාන්තාව වශයෙන් අපිවම සෑහෙන ක්ලික් කරනවානේ. අපිට තියෙනවා මහත්ය බලන්න ඕනේ. දරුවන්ව බලන්න ඕනේ. දරුවන්ගේ අධ්‍යාපනය ගැන බලන්න ඕනේ. දරුවන්ගේ අධ්‍යාපනය බැරි වෙ නැත වුණත් මව්වරු වශයෙන් අපිටනේ ඒකේ මේකත් වෙන්නේ කොහොදුරට ඊළඟට සමාජ සම්බන්ධ ඒවා තියාගන්න ඕන අපිට සෑහෙන අනිත් ඒවට යන්න ඕන කොච්චර දේවල් අපිට තියෙනවද ඒව කරන්න ඕන. ඉතින් ඒ ආදාළ ඒව කරනකොට අපිට සමහරවිට අපිට පුළුවන් නම් අපි පැනඩෝල් පෙත්තක් බීලා අපි වැඩ කරනවා. මොකද අපි කාන්තාව වශයෙන් ගැහණුන්ට ඒ ශක්තිය තියෙනවා. ඉතින් එහෙම කරලා ඉතින් අපිට සමහර වෙලාවට මඟ හැරෙනෝනේ අපිව මඟ අමතක වෙනවා. ඉතින් අමතක වීමෙන් අපිට ලොකු ඉතින් ඇත්තටම කාන්තාවක්ෂණ අපිට ඇත්තටම මේ ස්වයං පරීක්ෂාව කරගන්න පුළුවන් නම් ඇත්තටම ලොකු දෙයක්. ඒක අපිටම කරගත හැකියි. ඉතින් අපි වෙන විස්තරවල අපි පෙන්නලා දෙනවා කොහොමද කියලා. අපිට සාමාන්‍යයෙන් අපි මේ පරීක්ෂාව කරගන්න ඕන මාස සුද්ධිය වෙන එක්කෙනෙක් නම් මාස පළවෙනි සුද්ධිය වෙලා පළවෙනි දවසේ මාස සුද්ධිය වුණාට පස්සේ ඒක තමයි පළවෙනිට මාස සුද්ධිය පටන් ගත්ත දවස පළවෙනි දවස. එදා ඉඳන් 7 වෙනි දවසේ සිට 10 වෙනි දවස දක්වා තමයි අපි ඒක බලන්න ඕනේ. අපි බලන්නේ අපි ඇඟිලි 3කින් ඇඟිලි 3ෙන් මේ ඉතින් ඇත්තටම එකක් අපි සමහර දඟල අපි කියනවා මැනිකියුන් එකක් අර පෙන්නන්න ඇත්තටම. එතකොට අපි වම් පියවර බලනවා නම් අපි දකුණු අතෙන් තමයි අපි මේ පරීක්ෂාව කරන්නේ. දකුණු අතේ මේ මුල් ඇඟිලි 3 මුල් පුරුක් 3ෙන් තමයි කරන්නේ. එතකොට අපි අත මම හිතනවා කාට හරි අවබෝධයක් වෙන නිසා මම පොඩ්ඩක් පෙන්නන්න මම කැමතියි. මෙහෙම අපි අපේ වම් අත මෙහෙම උසලා ඔළුව පිටිපස්සේ තියලා මෙහෙම තියාගෙන අපේ දකුණු අත අරගෙන තමයි අපි වම් පියවර බලන්නේ. අපිට ගොඩක් හොඳයි අපි නාල ඉවර වෙලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් සමහර අයට පියවර ටිකක් ඝනකම වැඩි නම් කන්නාඩියක් ඉස්සරහට ගියා නැත්නම් එහෙම නැත්නම් අපිට නිදාගෙන බලන්නත් පුළුවන්. ඉතින් අපි අර දවස් ටික වැදගත් මාස සුද්ධිය වෙන එක. මොකද අපි එහෙම තියාගෙන ඊට පස්සේ අපි මේ යටේ ඇඟිලි 3 අපි ඔර්ලෝසු කටුව යන විදිහට හෝ ඔර්ලෝසු කටුව අනිත් යන විදිහට හැබැයි මුළු අපේ පියවරම පරීක්ෂාවට ලක් කරන්න ඕන. ඇඟිලි වල ස්පර්ශ කරන්න ඕන. මොකද නිකන් යන්තම් තියන්නේ නැහැ. පොඩ ඇතුළට යන විදිහට ස්පර්ශ කරන්න ඕන. මුළු ව්‍යුහයම අපි ෂට්මය වෙන්න ඕන සහ විශේෂයෙන් කිහිල්ලයට වෙන්න ඕන. ඊළඟට අපි ඒ වගේ අනිත් අතෙන් එහෙම කරනවා මේ විදිහට තියාගෙන වම් අතේ. දකුණු එක නම් වම් අතෙන් කරනවා. ඉතින් මොනවා හරි යම් කිසි දෙයක් පොඩි වෙනසක් හිතනවා නම් යම් කිසි නිකන් අපිට නිකන් සැලකිලිමත් යොත දෙයක් මේ ස්ථානවලට යන්න පුළුවන්. හැමත වෙලාවම අපිට තියෙනවා. මේ ළඟ පාත තියෙනවා. ඔව් කෞශයකට මතකද අපි මොකක්ද එතන මේ උලස් රෝඩ් එකේ සුමිතුරු රූපවාහිනී ඉස්සරහන් පාරේ ගිහිල්ලා මේ තැනක මේ පිළිකා කාංශයක් ආණ්ඩුවේ තැනක් ඔව් එතන ඉහළිය තියෙනනේ පෞල් සෞඛ්‍ය සංවිධානය මේක තියෙනවනේ එතනෙත් සෑහෙන වැඩ කටයුතු ටිකක් කරනවා. අපි එකපාරක් ඒ වගේ වෙනත් ආයතන තියෙනවා ඔය ඉන්දිරා පිළිකා බාරේ වගේ දේවල් සෑහෙන ලොකු වැඩ කොටසක් කරනවා. ඉතින් හැම මේකෙන්ම ගොඩක් විවුට කරනවා මේ සම්බන්ධ වීම. ඉතින් අපි ඇත්තටම දැන් අපි කිව්වාගේ සෝම් පරීක්ෂාව කරගන්න පුළුවන්.
දැන් අපේ අයට ඉතින් හැම දෙයක්ම දැන් ෆෝන් එකේ තියෙනවනේ. ඔක මොකද ෆෝන් එකේ රිමයින්ඩර් එකක් දාගත්තා නම්. හරි. හරි. මේව කරන්න ඕනේ කියලා පුළුවන් නේද අපි? අනිවාර්යයෙන්. ඒ කියන්නේ දවස් කීයකට සැරයක් දෙක කරන්න ඕනේ? මාසෙට එකපාරයි. මාසෙට ආ. එකපාරයි. හැබැයි දැන් ඔසප් වීම නැවතුණු එක්කෙනෙකුට නම් මාසෙක දවසවල කරන්න පුළුවන්. අපි හිතමු දැන් අපේ උපන්දිනේ තියෙන මාසේ යම් කිසි අපි මැයි 10 වෙනිදා හරි මොකක් කරේ නම් අද අපිට ඔසප් වීම නැවතිච්ච කාන්තාවකට හැමදාම ඒ මාසේ 10 වෙනිදා බලන්න පුළුවන්. නමුත් අර ඔසප් චක්‍රේ වෙන එක්කෙනෙකුට බෑ. ඊට පස්සේ රිමයින්ඩර් එකක් 7 වෙනි දවසේ ඉඳන් 10 වෙනි දවස දක්වා තමයි කරන්න ඕනේ. මොකද අර අපිට මාස සුද්ධිය දෙවෙනි පාර හැදෙන්න ලෑස්ති වෙනකොට ඊළඟ චක්‍රය පටන් ගන්නකොට අපිට නිකන් අර පියවරු වල බරගතියක් වෙන්න පුළුවන්. පියවරු වල අසාමාන්‍ය සමහර දේවල් නිකන් හිතෙන්න පුළුවන් මෙතන මේ ගෙඩියක්ද එහෙම කියලා අහුවෙන්න පුළුවන්. ඒක නිසායි අපි මේක මේ වෛද්‍යවරු නිර්දේශ කළා කියන එක කරන්නේ. චුලක්කේ දැන් අපි ඇත්තනම දැන් මෙච්චරලා කතා කරේ කාන්තාවන් ගැනනේ. ඔව්. මේ අවදානම පිරිමින්ටත් තියෙනවද? ඔව් ඇත්තෙන්ම පිරිමින්ටත් හැදෙන අවදානමක් තියෙනවා පියවරු පිළිකාව. නමුත් අර කාන්තාවන්ට වගේම ප්‍රමාණයක් නෙවෙයි. නමුත් ඒගොල්ලෝ තියෙන අවදානමක. මම හිතන්නේ ඊට වැඩිය දැන් අපි කියන එකක් තමයි. දැන් අපිට මේක වැඩසටහන අහන පුරුෂ පක්ෂයේ කට්ටියක් ඉන්නවා නම් අනිවාර්යයෙන්. ඒගොල්ලන්ට පුළුවන් යම්කිසි බලගැන්වීමක් කරන්න කාන්තාවන්ට. මොකද හැම මේ පුද්ගලයෙකුටම ඉන්නවා Tamanට මවක් ඉන්නවා. Tamanට පින්වතියක් ඉන්න පුළුවන්. දුවෙක් ඉන්නවා. Tamanට දුවක් ඉන්න පුළුවන්. මිතුරියක් ඉන්න පුළුවන්. ඒගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. නේද? අපි කාන්තාව වශයෙන් අපි ඇන්ත ගොසිප් කරනවනේ. ඉතින් ওই වෙලාවේ අහන්න පුළුවන් අපි මේවත් අපි කරනවාද කියන එක මං හිතන්නේ අහන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ අපේ රටේ පුරුෂ පක්ෂයට සෑහෙන මේ ගැන කාර්යභාරයක් තියෙනවා. තමන්ගේ වගකීමක් නේද? වගකීමක්. මොකද දැන් අනිත් එක වෙන්නේ මේකනේ. දැන් අපිට කැන්සර් එකක් කිව්ව ගමන් අපි විතරක් නෙවෙයි මුළු වටේ පිටාවේ ඔක්කොමලා කඩා වැටෙනවා. අනිවාර්යෙන්. ළමයි ඇතන මට මතකයි මේ චුලක්කේ මගේ අම්මට චුලක්කට මතක ඇති ඩිම්බකෝෂවල තිබ්බේ පිළිකාව. හැබැයි මතක හැටියට චුලක්ක තමයි මට කියලා දුන්නේ ඩිම්බකෝෂ පිළිකාවල සිම්ප්ටම්ස් එන්නේ කියන්නේ අහුවෙන්නේ නැහැලු. හොයාගන්න විදිහක් නැහැ. මං හිතන්නේ අපි දැනුවත් උනේ මගේ අම්මට තිබ්බේ ગેස්ට්‍රයිටිස් වලට තමයි පළවෙනි සතියේ බෙහෙත් ගත්තේ. දෙවෙනි සතියේ තමයි ඒගොල්ලන් හොයන්න ගත්තේ මේ මොකද්ද කියලා. එතකොට හතරවෙනි ස්ටේජ් එකටත් ඇවිල්ලා මුළු පැත්තෙම ස්ප්‍රෙඩ් වෙලා. මගේ අම්ම නැති වුණා. ඉතින් මට මතකයි චුල්ලක්ක මට දැනුවත් කරා. ඒ කියන්නේ සමහර පිළිකා තියෙනවා අපිට වේලස්සනින් අපිට හොයාගන්න බෑ. ඉතින් මේක ඇතරම පියවරු පිළිකාවක් කියන අපිට අඳුරගන්න අවස්ථාවක් සහ ඉක්මන් ක්‍රම තියෙද්දි ඉතින් ඇත්තටම ඒ වගේ අවස්ථාවක් ඉතින් පගහරින එක අපරාධයක් සහ මෙච්චර සෞඛ්‍ය ක්ෂේත්‍රයක් දියුණු වෙලා තියෙන අවස්ථාවක ඒකෙන් මේව කරගන්න පුළුවන්. ඉතින් අපි ඇත්තටම ඒවට ගැන දැන් සමහර සාධක තියෙනවනේ ඉතින් අපිට වෙනස් කරන්න බෑනේ. අපි වයස යනකොටත් අපිට පිළිකා හැදෙන මේක chance එක වැඩි වෙනවා. ඊළඟට ඉතින් අපිට අපේ පෞල් ඉතිහාසය වෙනස් කරන්න බෑනේ. ඒකයි අපේ ආහාර රටාවල් දැන් ඒවනම් අපිට වෙනස් කරන්න පුළුවන් දේවල් දැන් ජාන ඉතින් ඒවා අපිට වෙනස් කරන්න බෑ. නමුත් අපිට පුළුවන් දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. ආහාර ඒ කියන්නේ දැන් අපේ අම්මට තිබුණා නම් ඒක මටත් එනවා වගේ එකක් සෑහෙන chance එකක් තියෙනවා. ඉතින් ඒක නිසා එහෙම කාන්තාවෝ පොඩ්ඩක් ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ඒගොල්ලෝ ඇත්තටම ස්වයං පරීක්ෂාව කළා යම් කිසි මේකක් තියෙනවා නම් අපිට යන්න පුළුවන්. ඒකට දැන් අපි මැමෝග්‍රෑම් එක නම් ටිකක් පොඩ්ඩක් රිදෙන එකක්. නමුත් රිදෙනවා ටිකක් රිදෙනවා. අල්ට්‍රාසවුන්ඩ් එක කරන්න පුළුවන් අපිට අල්ට්‍රාසවුන්ඩ් එකක් කරගන්න. අල්ට්‍රාසවුන්ඩ් එක කරන්නේ ගොඩක් වෙලාවට ශබ්ද තරංග මේවනේ ඉතින් මොකුත් ප්‍රශ්නයක්වත් නැහැ. ඉතින් එහෙම කරලා ඒ කියන්නේ ඒ දෙකම කරොත් අල්ට්‍රාසවුන්ඩ් එක කරලා මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා මැමෝග්‍රෑම් එකට යන්න පුළුවන්. දැනට ලංකාවේ කියන්නේ මැමෝග්‍රෑම් එක අවුරුදු 50ට පස්සේ යන්න කියලානේ. නමුත් තමන්ගේ අම්මට තමන්ගේ සහෝදරියට එහෙම තිබුණොත් අපි ඒක කට්ටියව දැනුවත් කරවොත් වෛද්‍යවරුන්ව ඒගොල්ලෝ ඊට ඉස්සෙල්ලත් මැමෝග්‍රෑම් එකක් කරගන්න කියලා කියනවා. නමුත් දැනට මම හිතන්නේ ඒ අපි හිතමුකෝ ඒ පරීක්ෂාවේදී විඳින පොඩි වේදනාව ඉවසගත්තොත් ඔව් ඇත්තටම අපි ජීවිතේම එකකට කරගන්න එකක් වෙනවා. ඒ කියන්නේ පවුලක සමාජිකයෙක් හෝ සමාජිකාවකට කැන්සර් එකක් තිබ්බොත් ඒක මුළු පවුල් සංස්ථාවටම බලපානවානේ. එතකොට අපිට ඒක ඒ අවදානම ගන්න නේද? දැන් ඕගොල්ලෝ මං හිතන්නේ මේ වැඩසටහනෙන් පස්සේ දැන් ස්වයං පරීක්ෂාව කරන්න අනිවාර්යෙන්වත් අපේ වටපිටාව සෙව්වත් කරනවානේ අපේ යහළුවන්වත් දැනුවත් කරනවා අපිට ඇත්තටම අපිටත් මටත් දුවෙක් ඉන්නවා කෞශයක්කටත් ඉන්නවා අපි මේ ඇත්තට මේ අවස්ථාව මේ ඇත්තට මේක අපිට කරගන්න පුළුවන්
ස්තුතිවන්ත වෙන්න ඕනේ නේද? ඔව්. මේ ඇත්තම ගොඩාක් දැනුවත් වුණා. මම නම් දැනගෙන හිටියේ නැති කාරණා මම ලැජ්ජ වෙන්න ඕනේ. ඒ ගැන නේ අපි ඒ අවදානම මෙච්චර හොඳ යාළුවෙක් තිබුණා අපි දැනුවත් වෙච්ච ඒවා අන්නේ. ඒවා නෑ නෑ එකතු වුණාම ඔව් අපි ඒක ඔක්කොම එකතු තමයි. වෙලා ඔව්. ඉතින් නේද කෞශික අපි චූලකට ගොඩක් මම ස්තුතිවන්ත හිතන්නේ වෙනවා. ඔබත් යාළුවෝ ඉන්නවා නම් අක්කලා නංගිලා ඉන්නවා නම් එකතු වෙලා ගිහිල්ලා මේ මෙවැනි මේ ටෙස්ට් කරගෙන ටිකක් ආරක්ෂා සහිත වෙන්න. මොකද අපි හැමෝම අපේ දරුවෝ වෙනුවෙන්, අපේ දෙමව්පියෝ වෙනුවෙන්, නෑදෑ වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ. මම හිතන්නේ පොඩි තව කාලයක් ටිකක් කල් හරි. ජීවිතෙන් පොඩි කාලයක් වෙන් කරලා මේ වෙනුවෙන් පුංචි මහන්සියක් අරගෙන එහෙනම් අපි හැම දෙයක්ම අතපසු කරනවානේ. ඔව් ඉතින් හැම කාන්තාව දෙයකටම ඉතින් වෙලාවල් තියෙනවා. අපි ගැන මම එකයි මුලින් පටන් ගන්නකොට අපි ගැන අපි අවධානය යොමු කරනවා හරි අඩුයි. ඔව්. ඒ කියන්නේ අපි අපිට ආදරය වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒ අවස්ථාව හැමෝටම වැදගත් වෙයි කියලා. නේද? ඉතින් චූලක්ක කියලා අපි කිව්වට වෛද්‍යතුමිය චූලාංගනී ගුණසිංහ මහත්මියට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට ආවට. සහ ඇය මේ වැඩසටහන නෙමෙයි ඇය හුඟක් තව සංවිධාන විසින් ගම් වලට ගිහිල්ලා දැනුවත් කරනවා. සෑහෙන්න ලොකු සමාජ මෙහෙවරක් කරනවා. ඇයට පින් ඇත්තටම ගොඩාක් පින් අපිව මේ දැනුවත් කරාට. කෞශික යවටත් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. නේ? මේ අවස්ථාව අරගෙන අපි වෙනුවෙන් කාලය වින් කරලා ආවට අපිත් ස්තුති මමත් ඇත්තටම ස්තුතියි යම්කිසි දැනුමක් කාට හරි බෙදා දෙන්න පුළුවන් නම් මේ අපේ කට්ටියට අපි ඔක්කොම අපි අපේ සමාජයට ඒකින්ද ඉතින් මම කෞශල්‍යයටත් ඒ වගේම මංජලීටත් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මේ කටයුතු කරපු මේ පුතාලට සහාය කාර්ය මණ්ඩල වලටත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා.